සියලුම කමතුරු දරන අපේ හමුදාවේ රණවිරුවනි. දැන් මේ වර්තමාන පාලකයා රටම තමන්ගේ බූදලයක් බවට පරිවර්තනය කරනවා. රට තමන්ගේ කියලා කියන එක උදාර සිතුවිල්ල. හැබැයි රට තමන්ගේ කරගෙන තියෙන්නේ තමන්ගේ පවුලේ පෞල්කාමය හා බලකාමය හා ධනලෝභයෙන් බව මුළු රටම දන්න කාරණය. අතිවිශාල ධනයක් වෙන කිසිම දේශපාලන කණ්ඩායමක් බලයේ හිටි පක්ෂයක් රජයක් නොකරපු තරම් අතිවිශාල ධන මංගල්‍යයක් මේ ආණ්ඩුව කරලා තියෙනවා. බෞද්ධකම ගැන කියමින් අපේ බෞද්ධ හරපද්ධති පුරුෂාර්ථයන් වටිනාකම් වලට අති විශාල හානියක් මේ ආණ්ඩුව යටතේ මෑත කාලේ සිදු වෙලා තියෙනවා. සරල උදාහරණ දෙක තුනක් ගත්තොත් මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට සංඛ්‍යාත්මකව ලංකාවේ හිටිය කුඩුකාරයෝ 1,20,000ක් වගේ. අද 3,00,000 ගණන් නැතුව 60,000කට වැඩි. 3,60,000කට වැඩි. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ආපහු අපි ඡන්දෙ දෙනවා කියලා කියන්නේ මේ රටේ කුඩු සංස්කෘතිය දසලක්ෂය ඉක්මවනවා. ඒකෙන් කාටද පීඩාව විඳින්න වෙන්නේ? මුළු පවුලටම. අම්මට, තාත්තට, සහෝදර සහෝදරයන්ට. ඒ වගේම අසල්වැසි සමාජයට කෙලවරේදී මුළු මහත් රටටම මේක සාපයක් වඩ පත් වෙනවා. ඇයි මේගොල්ලන්ගේ පාලන කාලය තුල කුඩු මේ තරම් බලවත් වුනේ? අපි හැමෝම දන්නවා කුඩු ගෙන්නනවායි කියන දේශපාලකෝ 3-4 දෙනාගේ නම මාධ්‍ය වල පළවෙනි කවුරුත් දන්නවා. ඒ 3-4 දෙනාටම රාජ්‍ය ආශිර්වාදය, රැකවරණය, හිතමිතුරුකම්, බැඳීම, රාජ්‍ය අනුහස සියල්ලම මේ ආණ්ඩුවේ ලබා දෙලා තියෙනවා. ඔවුන්ට විනය පරීක්ෂණ තියනවා වෙනුවට, ඔවුන්ට දඬුවම් දෙනවා වෙනුවට, ඔවුන් හිරේ දානවා වෙනුවට, ඔවුන්ට රැකවරණ දීලා ඔවුන්ගේ දුරාචාර කටයුත්තේ පාපතර දීන ක්‍රියාවට මුළු ජාතියම පිළිගන්න මහා ව්‍යසනයකට මේ ආණ්ඩුව ඉඩ දීලා තියෙනවා. ඒ වගේම අද මූද ගොඩ කළ විශාල චීනයක් හදනවා. ඒක සුඛෝපභෝගී නගරයක්. ගෝල්ෆ් ක්‍රීඩාංගන, විශාල තටාක සහිත සුඛෝපභෝගී හෝටල්, මේ සියල්ලෙන් සැදුම්ලත් සුපිරි කාම සුකල්ලිකාන යෝගය සම්පූර්ණයෙන්ම අභ්‍යාස කරන්න පුළුවන් සුපිරි සමාජයක හෝටලයක් හදනවා. බිලියන 15000ක් වියදම් කරලා හදන මේ හෝටලයට කොහෙන්ද කළුගල් ගේන්නේ? මේ හෝටලේ හදනකොට මේ මූද ගොඩ කරනකොට අපේ රටේ වනාන්තරවල කළුගල් කොච්චර කියුබ් ප්‍රමාණයක් වැය වෙනවද? කෝටි ගාණක් කළුගල් කියුබ් ප්‍රමාණයක් ගොඩ කරන්නේ. අනාගත පරිසරය කියන එක ආයි කාටවත් හදන්න පුළුවන් එකක් නෙවෙයි. මේ රටේ වටිනාම සම්පත මේ රටේ ගහකොළ, මේ රටේ කඳු වැටි, මේ රටේ දියසිකර, මේ රටේ මහ පොළොව. මේක තමයි අපේ සම්පත. අපේ දරුවෝ ඉඳලා මැරිලා යනවා. අපි ඉඳලා මැරිලා යනවා. අපේ ඥාති මිත්‍රාදීන් ඉඳලා මැරිලා යනවා. අවසානයේ අපි ඔක්කොම මැරිලා යනවා. පරම්පරාවෙන් පරම්පරාවට ඉතුරු වෙන්නේ මේ සබාදහම. අද මේ ආණ්ඩුව විනාශ කරමින් සිටින්නේ ඒ අපේ උතුම් සබහා ධර්ම. සුමන සමාන් දෙවියන්ගේ අඩවිය වෙච්ච සිරිපාද කන්ද පාර්ලි චම්පික රණවක මැතිතුමා යටතේ අධි ආරක්ෂිත කලාපයක් බවට වනජීවී දෙපාර්තමේන්තු යටතේ සංරක්ෂණය කළා. අද මේ ආණ්ඩුව ගැසට් එකක් ගහලා නාගරික සංවර්ධන අධිකාරියට සිරිපාද අඩවිය අත්පත් කරන් තියෙනවා සුපිරි හෝටල් හදන්න සහ කේබල් පද්ධතියක් ගමන් පහසුව සඳහා හදන්න කියලා. ලෝකයේ සිටින ඉතාම දුර්ලභ ගණයේ සත්ත්ව සාර්කුටස් ඉන්න ප්‍රදේශයක්. ඒ වගේම ආධ්‍යාත්මික අපේ හදවතවන් මුළු මහත් ලෝක බෞද්ධයන්ගේම උරුමයක්. ඒ වගේම මුළු මහත් මානව සම්පතේටම වැදගත් ඓතිහාසික බිම. මේ බිම අද මේගොල්ලෝ විනාශ කරමින් පවතිනවා.
අපේ මුදු වෙරළ, අපේ පරිසරය, අපේ ගහකොළ අති භයානක විදියට අද මේගොල්ලෝ විනාශ කරමින් ඉන්නවා. ඊළඟට රට මැද කොළඹ නගරේ ලෝකේ නොදෙවෙනි ලෝකේ සල්ලාලයන්ට විනෝදකාමී ජීවිත ගත කරන්න කාම පුරයක් ඇති කරනවා. නුදුරු දිනක අපේ ඈත පිට ගම්මානවල පුංචි දරුවෝ මේ කාමාතුරයට බිලි කරන සමාජයක් මේ ආණ්ඩුව යටතේ හදමින් පවතිනවා. ලෝකේ අති දැවන්ත සුදුකාරය වෙච්ච ජේම්ස් පැකර්ට ලංකාවට එන්න ඉඩ හදලා දීලා තියෙනවා. කිරි පැකට් එකට පරිප්පු කිලෝවට සාමාන්‍ය ආහාර පාන වලින් අධික බදු ගන්න මේ ආණ්ඩුව විශේෂ පනතකින් තරු හතේ හෝටල් හදන්න, සිමෙන්ති ගේන්න, යකඩ ගේන්න, ටයිල් ගේන්න, උපකරණ ගේන්න පූර්ණ බදු සහනයක් මේ ආණ්ඩුව යටතේ ලබා දීලා තියෙනවා. රටම සූදු පිටියක් කියන සඳහා. එහෙනම් අපි වෙන්නේ මොකද්ද? මේ සියල්ල සිද්ධ වෙනකොට අපට රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසයි අපි මේ ආණ්ඩුව පරාජය කළ යුත්තේ. ඒ නිසයි මහින්ද රාජපක්ෂ පරාජය කළ යුත්තේ. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක හෝ පවුල සමග හෝ තරහකින් නෙමෙයි අපිට. අපිට මේ කිසිම වෛරයක්, කිසිම පුජ්‍යල අභිලාෂයක් නැහැ. මේ රට පිළිබඳ අපට නොනිමි ආදරයක් තියෙනවා. ඊළඟට මෙතුමා කියන කලගුණ සලකන්න කියලා. අපි කලගුණ සැලකීම සඳහා 2010 ඡන්දෙ දීලා තියෙන ජනතාව. එතුමා කලගුණ සලකලා තියෙන්නේ රටේ සංවර්ධන උපාය මාර්ග හැටියට කෝටි ගණන් සංවර්ධන ව්‍යාපෘති හරහා අතිවිශාල ධනස්කන්ධයක් හොරකම් කරන එක. රටේ ගෞරවය නැති කළා. තානාපති සේවය විනාශ කළා. සියලුම රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන බවට පත් වුණා. මුළු අනාගත පරම්පරාව ණය කළයි එතුමා අපි කරපු කලගුණ සැලකීමට ජාතියට කලගුණ සැලකුවේ. ඒ වගේම මේ යුද්ධෙදී අතිවිශාල අධ්‍යක්ෂ සම්භාරයක් තියෙන දීර්ඝ කාලයක් යුද බිමේ කොටි ත්‍රස්තවාදයට එරෙහිව දිවි දෙවනි කොට සටන් කරපු අපේ ජාතියම උපහාරයට ලක් වෙච්ච සරත් පොන්සේලා මැතිතුමා මේ ආණ්ඩුවට බැරි වුණා ඔහුත් එක්ක හොඳ හිත පවත්වා ගන්න. ඔහු තමන්ගේ විරුද්ධ අපේක්ෂකයා කරගත්තා. ඒ විතරක් නෙවෙයි තමන්ට ජයග්‍රාහී මැතිවරණ ඉදිරිපත් වෙච්ච කෙනා සතෙක් වගේ අරගෙන ගිහිල්ලා හිරේට දාලා බෙලෙප්පි ගානක් දීලා ජම්පරන් දෙවුවා. මෙන්න මෙහෙමයි මේ ආණ්ඩුව ජාතික බලවේග වලට මේ රටේ රණවිරුවන්ට සැලකුවේ. ඒ වගේම මේ ආණ්ඩුව හදන 2005 දී මහින්ද රාජපක්ෂ මහත්තයාට හිතේ තිබුණා කොහොමද ජනාධිපති වෙන්නේ කියලා. නඩු කියලා උසාවි ගිහිල්ලා ජනාධිපතිවර 2005ට අරගෙන ඒ වගේම ත්‍රස්තවාදයේ පෙරහිව දීර්ඝ කාලයක් මතවාද හදලා ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ වැඩපිළිවෙල හදලා මේ ආණ්ඩුව කෙලින් කළා ඡන්දේ ඉස්සරහට ගිහිල්ලා එතුමා ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණය කරපු ජාතික බලවේගයට එතුමා පයින් ගහලා තියෙනවා. අද කුලියට ගත්ත කීප දෙනෙක් එතුමා වෙනුවෙන් කතා කරනවා. කතා කරන්නේ මොනවද මේ සම්බන්ධයෙන් නැවිලා. මම ජම්බි කරනවා කැමතිතුමා කියන උත්තර දෙය විශේෂයෙන්ම අපි කියන්නට ඕන සම්බන්ධයෙන් ද TNA ද කවුද එන්නේ කවුද කියන එක වැදගත් නැහැ. එන්නේ මොකටද කියන එක අපට වැදගත්. නමුත් මේ ආණ්ඩුව KP නෝත් පද්මනාභ කොටි සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පස්සේ ත්‍රස්තවාදී නායකයා ආණ්ඩුව ඇතුලේ තියාගෙන ඔහුගේ සම්පත් දේපල අත්පත් කරගනිමින් කුමන්ත්‍රණකාරීව දෙමළ ඩයස්පෝරාව කෘත්‍රිමව නිර්මාණය කරමින් රට තුල ත්‍රස්තවාදයක් පෙන්නලා හදිසි නීතිය දාලා ඡන්ද වර්ජනය කළා. තමන්ගේ උම්මත්තක බලකාමී පාලනය පවත්වාගෙන යන කටයුතු කරන ගමන් අපිට කියනවා අපි TN එකත් එක්ක අසුද්ධ සම්දානයත් එක්ක පෙළ ගැහිලා කියලා. මේ රටේ අපි තා වැදගත් ජාතික කාර්යයක් කළා. මේ රටේ මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකට බෙදලා තිබුණා. අපි මේ පක්ෂ දෙක එකතු කළා. ඒක ඓතිහාසික වගකීමක්. විධායක ජනාධිපති ධුරය බලතල අඩු කරන්න තනි පක්ෂයකට තුنين දෙකක් ඕන. ඕනම කෙනෙක් පොරොන්දු වෙනවා විධායක ජනාධිපති ක්‍රමය අවසි කරන්න කියලා. අවසි කරන්න බෑ. අයි බොහොම පැහැදිලිව ඒ විධායක ජනාධිපති ධුරයේ තියෙන නරක විසකුරු අංග ලක්ෂණ ඔක්කොම ඉවත් කරන්න ප්‍රධාන පක්ෂ දෙක සමග කරලා තියෙනවා. ඒ වගේම අපි යුද්ධයෙන් වෙනස් වුණු බෙදලා ගියපු ඒ සිංහල දෙමළ මිත්‍රත්වය ආපහු එක තැනකට ගන්න අපි ජාතික ආමන්ත්‍රණයක් කළා තියෙනවා. අද ඈත්වල හිටපු සියලුම ජාතික බලවේග එක අරමුණකට ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනයේ රටේ අනාගත පරම්පරාවගේ පැවැත්ම නීතිය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් අපි එක තැනකට ගෙනල්ලා තියෙනවා. අපිට පුළුවන් වුණා මුළු ජාතියම එක පවුලක් බවට පරිවර්තනය කරන්න. අපි අතිශයින්ම සන්තෝෂ වෙනවා මේ කාර්ය ඉෂ්ට කිරීමෙන්.
අද ආණ්ඩුවට වෙලා තියෙන කසිකබල් වාචාල කතිකෝ දාන මේ ජාතික අභිලාෂයට විරුද්ධව වාචාල කතා කියන පමණයි. මම හිතන්නේ ජනතාව ඒවා විශ්වාස කරන්නේ නැහැ. ත්‍රස්තවාදී වුණාට පස්සේ උතුර සංවර්ධනය කළ යුතු තිබුණා. උතුරේ සංවර්ධන සැලසුම් වලට ඒ පළාතේ ජනතාව ඒ පාරවල් හදන්න වෙන්න පුළුවන්. ගොඩනැගිලි හදන්න වෙන්න පුළුවන්. වෙනත් ආරම්භෝප හදන්න වෙන්න පුළුවන්. ඒක බාර දිය යුතු තිබුණේ උතුරේ ජනතාවට. මේගොල්ලෝ ඒ සංවර්ධන ව්‍යාපෘති තමන් කරනවා. මොකටද? මංකොල්ල ගන්න, හොරගම් කරනවා. ඒක එකක්වත් කළේ නැහැ. ඒ ජනතාවගේ සංවර්ධන සැලසුම් වලදී ඒ ජනතාව දිනාගත්තේ නැහැ. අවසානයේ මොකද්ද උනේ? ඒ අය ක්‍රමානුකූලව මේ ආණ්ඩුව ආපහු ත්‍රස්තවාදයක් එන විදිහට ජාතිවාදයට තල්ලු කරා. අපි ඒක නවත්තලා තියෙනවා. දෙමළ ජනතාව දැනුගත් මිනිස්සු සියලු දෙනාටම අපි ආමන්ත්‍රණයක් කළා තියෙනවා. දැන් ජාතිවාදය ඇති මේ පුංචි රට අපේ කරගෙන මුළු ලෝකෙටම ආදර්ශමත් රටක් හැටියට මේ රට ගොඩනගමු කියලා. ඉතින් අද අපි තාමත් වැදගත් මේ රටේ මං හිතන්නේ පුහුණුවක් ලබන පිරිස් දෙකයි ලංකාවේ එක භික්ෂුන් වහන්සේලා අනිත් එක හමුදාව. නේද? ඕනම දෙයක් තනියෙන් තමන්ගේ කැම ටික හදාගන්න ඕනම දුෂ්කර කාර්යයක් කරන්න අභියෝග වලට මුහුණ දෙන්නේ පුහුණුව ලංකාවේ භික්ෂුන් වහන්සේලාට තියෙනවා. මොකද මමත් දන්නවා අපේ පිරිමින්ට තේකක් හදාගන්න බෑ. ගයක් අතු ගා ගන්න බෑ. දූලි ටිකක් කඩා ගන්න බෑ. කම්මැලි. ඉතින් අපේ රටේ හමුදාවට ඒ පුහුණුව තියෙන ඕනම හමුදාවකට කෙනෙකුට විනයක් පුහුණුවක් තියෙනවා. මම නම් අපේ සරත් පොන්සේක මහතුමාට කියන්නේ මේ පුහුණුව මුළු ජාතියටම දෙන්න කියලා. අඩුගානේ අවුරුදු 2-3කටවත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපිට නෑ ඒක. මුළු ජාතියම නිර්භීත එඩිතර කාර්යක්ෂම කඩිසල ජාතියක් බවට පුහුණු කරන්න පුළුවන් හමුදා පුහුණුවක් යටතේ පමණයි. ඒක ලෝකේ සමහර රටවල් කරන බව හැමදේම දන්නවා. ඒ නිසා අපි අපේ ජාතිය ආපහු පුහුණු කිරීමේ විශ්‍රාමලත් ඔබ හිතන්නේ කො විශ්‍රාම ගියයි කියලා. මම නම් හිතන්නේ නැහැ විශ්‍රාම යනවා කියලා. බුදුහාමුදුරුවෝ අවුරුදු 80 වෙලත් 80ට කිච්චු වෙලක් කිව්වා මම තාම තරුණයි කියලා. ඒ තරුණකම තීරණය කරන්නේ මනසින්. මටත් වයසයි. මටත් පෙන්ෂන් ගන්න කිට්ටු. ඒ වුණාට කවදාවත් අපි හිතන්නේ නැහැ මම හිතන්නේ නැහැ අපි වයසට එනවා. අපේ එඩිතර මනසක්. නොනවතින මනසක්. ඒකයි අවශ්‍ය වෙන නිසා ඔබ කවුරුවත් විශ්‍රාම ගිහිල්ලා නැහැ. අදිෂ්ඨානය ඇති කරගන්න අපේ හුස්මට යන්න කලින් මේ රට කෙලින් කරලා අභිමාන ජාතිය බවට මේ රට පත් කරන්න ඔබට පුළුවන්. ත්‍රස්තවාදයේ දිනපු ඔබට මේ රටේ අපේ ඇස් දෙක පිරෙන්න කලින් අපි මේ රට ඒකීය නිදහස් ස්වෛරී රටක් බවට පත් කළා. ඒ වගේම අපි කියන්නේ කැමති අපේ පණ ටික තියෙනකම් අපේ හුස්ම ටික තියෙනකම් අපි කවමදාවත් මේ රට දාලා යන්නෙත් නැහැ. අපි ද්විත්වපුරවාසිකම් ගන්නෙත් නැහැ. කිසිම ත්‍රස්තවාදයක් ආයි ඇති වෙන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ කියලා අපි කියන්නේ කැමති. ඒක කියන්නේ මම තනියෙන් නෙවෙයි සම්ප්‍රික රණවක වගේ දේශමාමක නායකයෝ ඒ වගේම මේ රටේ මහා යුද වීරයා වෙච්ච ඓතිහාසික පුජ්‍යලේ කරන සරත් පොන්සේක වගේ අය ඉන්නකම් මේ රට බෙදන්න කිසිම කෙනෙකුට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. හැම දිනකට බොහොම විශ්වාසවලට. මට මේ රෙකෝඩින් එකක් තුනේ පොඩි. අටිකද කිරිමත් තියෙන සමට යන අවසර දෙන්න පුළුවන්. බොහොම විශ්වාස. අති පූජනීය